लंका प्रीमियर लीग 2020 है 10वीं LPL තරගාවලිය ජප්නා කන්දේම සහ ගාල්ල කන්දේම දාර රාත්‍රී තරගයේ ලංකා ප්‍රීමියර් ලීග් 2026 පැරදක්ම with cricket with දලු අයිබෝවන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකේ තවත් cricket videos සමගින් අද අපි කතා කරනවා ජප්නා කන්දේම සහ ගාල්ල කන්දේම දාර රාත්‍රී තරගයේ පැරදක්ම එනවා වීඩියෝ එක දෙකට යමු වෙමු. අද රාත්‍රී 7:00 රන්ගියලබ්ලු ක්‍රීඩාංගණයේ තමයි පැවැත්වෙන්නේ ජප්නා කන්දේම සහ ගාල්ල කන්දේම. ජප්නා කන්දේම නායකත්වය පාලක රාජපක්ෂ ගාල්ල කන්දේම නායකත්වයේ දසුන් සාරක. ගාල්ල කන්දේම ඊයේ දිනේ පැවති තරගයේ ගාල්ල කන්දේම එක පරාජය වුණා. දායක තරග තුනක් මුහුණ දුන්නා. ප්‍රථම තරග දෙක ජයග්‍රහණය කරා. තුන්වෙනි තරගයේ පරාජයට පත් වුණා ගාල්ල කන්දේම. කෙසේ ජප්නා කන්දේම ඊට පෙර තරගයේ ජයග්‍රහණය කරා. එම 10වෙනි LPL තරගයට රාත්‍රී 7:00 ඩබල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන LPL තරගයේ channel iOS Stars for 3 නාලිකාව ඔයා සජීවීව නරඹන්න පුළුවන්. අය වගේම හෙළ දිනේ පැවැත්වෙනවා කැන්ඩි සහ කොළඹ කන්දේ. හෙළ 25 වෙනිදා හෙළ දිනේ තරගාවලිය පැවැත්වෙන 25 වෙනිදා තමයි තරගය පැවැත්වෙන්නේ. කැන්ඩි කන්දේ මෙහා ජම්නා කන්දේම තමයි පැවැත්වෙනවා හවස 3ට. ඩබල් ක්‍රීඩාංගණය ගාල්ල සහ ඩබල් කන්දේම ඩබල් ක්‍රීඩාංගණය රාත්‍රී 7:00 පැවැත්වෙනවා. 25 වෙනිදා හෙට දිනේ කිසිදු LPL තරගයක් පැවැත්වෙන්නේ නැත. අද තරගයේ කාලගුණය පැත්තට ගත්තට ඩබල් ක්‍රීඩාංගණයේ වැසිබර කාලගුණ තත්ත්වයක් නොමැතිව කාලගුණ වාර්තාව සලහන මැච් තරගාවලිය නියමිත 7:30 තරගාවලිය ආරම්භ වීමට පුළුවන් කියලා කාලගුණ වාර්තාවේ තියෙන තරගාවලිය රාත්‍රී 7:00 ඩබල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජම්නා කන්දේම සහ ගාල්ල කන්දේම තමයි මේ තරගයේ පැවැත්වෙන්නේ. දැන් යමු ජම්නා කන්දේම 11 දෙනා වෙත. අවිස්කා ප්‍රනාන්දෝ කමිල් මිසාර චමිද වික්‍රමසිංහ ප්‍රබලගේ විශිෂ්ට ලෙස ලකුණු 42 වාර්තා කරන පන්දු 22ක් තුල බාරික රාජපක්ෂ නායක ඩේවිඩ් වර්ස් දුනිත් වෙල්ලාලගේ සකිබ් අල් හසන් පියර් චාවල් and විලියම්සන් and දිර්සල් මදුසංකා and ට්‍රැවින් මැතිව්ස් මෙම ක්‍රීඩකයන් තමයි ජප්නා කන්දේම නියෝජනය කරන්නේ. අපි දැන් යමු ගාල්ල කන්දේමේ 11 දෙනා වෙත. ගාල්ල කන්දේම නායකත්වයේ දසුන් සානක හිමි කරනවා. චරිත දසලංක රසිත් ක්‍රොස්පිල් විජේකන් වියස්කාන් සහන් ආරච්චිගේ චමික කරුණාරත්න ප්‍රදක ලකුණු 40ක් වාර්තා කරනවා. චමික කරුණාරත්න එන කරුපාන මොහමඩ් නවාස් අකිල් and සෑම් හැවන් මේක හසන් මිරාජ් යන ක්‍රීඩකයන් ගාල්ල කන්දේම වෙනුවෙන් ක්‍රීඩා කරා කියන්නේ මගේ මතය තිබෙනවා. මම ක්‍රීඩා පිටදලු අපි බලමු මෙම කන්දේම අද රාත්‍රී 7:30 තරගයේදී ක්‍රීඩා කරයිද කියලා. ඊයේ දිනේ පැය 7 වෙනි LPL තරගාවලියේ ලෙස ජම්නා කින්ස් සහ කොළඹ කන්දේම තමයි මේ තරගය පැවැත්වුණේ. Jamna Kings won by 5 runs. Jamna කන්දේම ලකුණු 5කින් එම තරගාවලිය ජයග්‍රහණය කරා. ජම්නා කන්දේම සමිද වික්‍රමසිංහ ලකුණු 43ක් පන්දු 22ක් තුල කමිල් මිසාර ලකුණු 39ක් පන්දු 30ක් තුල ඒ වගේම අවිෂ් ප්‍රනාන්දු ලකුණු 34ක් පන්දු 28ක් තුල දුනිත් වෙල්ලාලගේ ලකුණු 19ක් පන්දු 13ක් තුල ජම්නා කන්දේම පන්දු යවීමේදී විලියම්සන් ලකුණු 3ක් බිඳහැරන පන්දු 4ක් යොමු කරනවා. දිර්සාම සංඝ ලකුණු 12ක් කඩවල 2ක් පන්දු 3ක් යොමු කරනවා. ශ්‍රවින් මැතිව්ස් ලකුණු 21කට කඩවල 2ක් පන්දු 4ක් යොමු කරනවා. සග්වැස් ලකුණු 19 දෙක කඩවල පන්දු 2ක් යොමු කරනවා. දුනිත් වෙල්ලාලගේ කඩවල ලබා ගන්නවා. කන්දේම ක්‍රීඩකයන් නායක කමිලු මෙන්ඩිස් ලකුණු 57ක් පන්දු 42ක් තුල වර්ෂාන් ලකුණු 35 නොලවි පන්දු 15ක් තුල and Milan Ratnaka ලකුණු 15ක් පන්දු 8ක් තුල ඒ වගේ ඩබල් කන්දේම පන්දු යවීමේදී වර්ෂාන් ලකුණු 10 දෙක කඩුලක් ඒ වගේ පාල රත්නායක මිලන් රත්නායක ලකුණු 40 දෙක කඩුලක් වාර්තා කරනවා. ඒ ජම්නා කන්දේම ලකුණු 5කින් තරගාවලිය ජයග්‍රහණය කරනවා. පසුගිය තරගයේ ආබාඩේක් ලකුණු කුසල් මෙන්ඩිස් වෙනුවට එම තරගයේ දැන් තරග කොළඹ කන්දේම මෙහෙයවීම වගකීම කමිලු මෙන්ඩිස් අත හිමි වී තිබෙනවා. කුසල් මෙන්ඩිස් LPL තරගවලින් අහිමි වී තිබෙනවා. ඔහුගේ ආබාඩේ ෂෝල් වෙනම 4-5 වෙනි කාලයක් ගත වෙන බව සඳහන් කර තිබෙනවා. කුසල් මෙන්ඩිස්ගේ ආබාඩ තත්ත්වය එහිදී ශ්‍රී ලංකා කන්දේම ඉදිරි නායකත්වයේ තුල එක්දින නායක චරිත අසලංක යමු වීමද ඇදිව තීතුනි නායකත්වයේ කමිලු මෙන්ඩිස් සහ දසුන් සානක දෙදෙනාගේ එක් ක්‍රීඩකයෙක්ට ඊතුනි නායකත්වයේ හිමි වේ. කුසල් මෙන්ඩිස් සුව වෙන තුරු ඊයේ පැය රාත්‍රී තරගයේ ගාල්ල කන්දේම ඩබල් කන්දේම චමික කරුණාරත්න ඩබල් කන්දේ ගාල්ල කන්දේම වෙනුවෙන් 45ක් පන්දු 30ක් තුල ඒ වගේ 40ක් පන්දු 22ක් තුල චරිත අසලංක ලකුණු 25ක් පන්දු 19ක් තුල නායක දසුන් සානක පන්දු 10ක් තුල ලකුණු 20ක් ගාල්ල කන්දේම පන්දු යවීමේදී චමික කරුණාරත්න ලකුණු 4 දෙක කඩුලා 1 පන්දු වාරය සානක ලකුණු 18 දෙක කඩුලා පන්දු වාර 2ක් එෂාන් මාලිග ලකුණු 35 දෙක කඩුලා පන්දු වාර 2ක් නවාස් 40 ලකුණු 1ක් පන්දු 3ක් වාර 3ක් යොමු කරා. කන්දේම නායකත්වයේ කරේ දුෂ්මන චමීර පෙර තරගයේ දිනේෂ් චන්දිමල් ආබාඩි කළ ලකුණ. එම නිසා ඊයේ තරගයේ නායකත්ව කන්දේම හැවීම වගකීම හිමුනේ දුෂ්මන්ත චමීර වෙතයි.
හැන්ඩ්‍රික් ලකුණු 64ක්, නොදවිල් පන්දු 37ක් තුල, අක්‍රම් ලකුණු 35 පන්දු 25 තුල, පවුල් රත්නායක ලකුණු 29 පන්දු 11ක් තුල, එවගන් ගුල්බාඩින් නබීල් ලකුණු 20ක් පන්දු 6ක් තුල නොදවි. පන්දු යැවීමේදී පාරවකි ලකුණු 39 පන්දු 3ක් ඔබ 4යි, අක්‍රම් 24 පන්දු 2ක්, විකට් 2යි, විශ්ව 21යි, ගුල්බාඩින් නබීල් ලකුණු 23ක් කඩුල්ල පන්දු 3ක් යොමු කර මෙතනගේ ඩබල් සික්ස් කන්දේම ලකුණු 6ක් කඩලු 6කින් ජයග්‍රහණය කරනවා. එමොතේ කැන්ඩි කන්දේම සහ කොළඹ කන්දේම රන්ගී ඩබල් ක්‍රීඩාංගණයේ තරගාවලිය පැවැත්වෙනවා. අපි ඒ තරගයේ ඔද කතා කරන්න වෙන්නේ නැහැ. අපි තවත් මේ වගේ වීඩියෝ වලින් හම්බෙමු ඉස්සරහට. අදත් ගෙන අපි වීඩියෝ එක හදමු. වීඩියෝ ලයික් කරපුවම කමෙන්ට් එකකුත් දාන්න. අපි ආයෙ හෙට හම්බෙන්න. අපි අනිත් හම්බෙනවා. තරගා දෙකේම පෙර දැක්ම වීඩියෝ අස්සබකින් අපි අවශ්‍ය 3-2ට තමයි හම්බෙන්නේ. හෙට නෙමෙයි අනිද්දා. ඒකන වීඩියෝ ගැන දැක්ක දේවල් කියන්න තියෙන දේවල් පාලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වීඩියෝ ලයික් එකක් දාන්න. අපේ channel එක වීඩියෝ අදම නම් මම channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් තවත් මේ උණුසුම් ක්‍රියේට් අප්ඩේට් එසනින් දැනගන්න අපේ channel එක සමග එක්ව සිටින්න. විතින් විතලුත් විතරට දැනගන්න පුළුවන්. එතකොට එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්න. ඊට පස්සේ මම ඉන්න මගේ යාළුවා හැමෝටම ජය වේවා.